පන්ති තහනම් කිරීමට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය අද විරෝධතා පාගමනක නිරත වුණා. මේ ඒ පිළිබඳ තොරතුරු. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් විරෝධතා පාගමන ආරම්භ වුණා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භික්ෂුන් වහන්සේට පහර දී අපහාස කිරීමට විරෝධය දැක්වූ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ මෙහිදී ඉල්ලා සිටියේ සිසු මර්ධනය නතර කරන ලෙසයි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙත පැමිණි භික්ෂුන් වහන්සේ අදාළ කරුණු සහිත සංදේශයක් බලධාරීන් වෙත බාර දුන්නා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වර්තමාන උපකුලපතිවරයා මේ වෙනකොට භික්ෂූන් වහන්සේලාට එරෙහිව මේ බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඉඳගෙන මේ ගෙන යන කුමන්ත්‍රණයට විරුද්ධව සහ ඒකට විරෝධය පළ කළා. අපි අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විදියට අද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉඳලා බොහොම සාමකාමී පාගමනක් ඇවිල්ලා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපනයේ භාර ඇමති එස්.බී. දිසානායක මහත්තයත් එක්ක මේ පිළිබඳව එතුමට සංදේශයක් බාර දීලා සාකච්ඡා කරන්න ඉල්ලුවා. නමුත් ඇමතිතුමා මේ වෙලාවේ අමාත්‍යාංශේ නැහැ. ලේකම්තුමත් එක්ක අපි සාකච්ඡා කරා. නමුත් එතනින් අපි අවශ්‍යතාවය ඉෂ්ට උනේ නැහැ.